පුළුවන් විදියට සිංහලෙන් කතා කරනවා බැරි වෙලා හරි මොකරි වචනයක් වැරදුනොත් එහෙම හැමෝටම සමාව ඉල්ලනගෙන අධිකරණ ජනාධිපතිතුමනි ඔබට අවසරයි මම මෙච්චර කාලේ අවුරුදු එකමාරක් විතර පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව කවදාවත් බය වෙලා නැහැ. හැබැයි ඔබගේ ඉස්සරහ කතා කරනකොට ඇත්තටම මේ ඒකේ වෙනම ෆීලිං එකක් කියන්න අමාරුයි. මම දේශපාලනය කරන්නේ මට ඡන්ද දෙන්නේ දෙමළ ජනතාව. හැබැයි මගේ තාත්තා මං කවදාවත් බොරු කියලා නැහැ. මගේ තාත්තා රස්තවාදී කොටි කියලා ඔයලා කියන එකකින් පොලිසියෙන් තුන්වෙනි ප්‍රධානීය විදිහට හිටියේ. මම පොඩි කාලේ ඉඳන් යුද්ධ කාලේ ඉඳන් ජාපානයේ උපදිලා අවුරුදු 39ම හිටියා. හැබැයි අවුරුදු 10ක් විතර කළුබෝවිල පේරාදෙනිය හැම පැත්තටම ඩොක්ටර් විදිහට වැඩ කරලා තියෙනවා. ඇත්තටම දේශපාලනයකට මං කැමති වෙලා ආවේ නැහැ. දේශපාලනයකට තල්ලු වුණා. ආවට පස්සේ ඇත්තටම මම පොඩි කාලේ ඉඳන් හිතනවා සිංහල ඉගෙන ගන්න ඕනේ කියලා. මම පොඩි කාලේ ඉන්නකොට අපේ අධිකර ජනාධිපතිතුමා දෙමළ කතා කරනකොට ඩාම් වෙනවා ඩූම් වෙනවා පොඩ පොඩ දන්නේ නැත්නම් ඕගොල්ලෝ කියන කතාව ආය බලනවා. අද මේ සභාව ඇතුලේ අධිකර ජනාධිපතිතුමාගේ ඉස්සරහා මට කතා කරන්න හම්බෙච්ච අවස්ථාවේ මම ඇත්තටම ගරු කරනවා. මම රෝගිත අයියා කියන්න කැමැති. රෝගිත අයියා කිව්වා මේ ලයිට් නැති ගෙදරක ජෙනරේටර් කියලා මම නම් කියනවා ඒක වැරදි කියලා. අධිකර ජනාධිපතිතුමා කියන්නේ මේ රට විශේෂයෙන් සිංහල ජනතාවට එකම ජනාධිපතිතුමා කවුරුරි ඉන්නවා නම් මම ඇත්තම කියන්න කැමැති. මම වෙන කාට කවුරුවත් ජනාධිපති විදිහට ගරු කරන්න කැමැති නෑ මට. ජනාධිපති මහින්ද රාජපක්ෂ විතරයි සිංහල ජනතාවට මම හැමදාම කියනවා පාර්ලිමේන්තුවේ මම මගේ ඥාතිය අමතක කරන්නේ නැහැ. මම දෙමළ උපදුනේ දෙමළ. මම බැරි වෙලා හරි සිංහලෙන් උපදනා නම් මම ඕගොල්ලෝගේ පිටපස්සේ පෙනී හිටිනවා. හැබැයි මම දෙමළ වුණාට මම ඇත්ත කියන්න කැමැති. එදාත් අදත් ඉස්සරහටත් කවුරු හරි කවුද ජනාධිපති කියලා කිව්වම පොඩි ළමයා ඉඳන් වයසක ආයෙත් වෙනකන් කියන්නේ අධිකාරී ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂගේ නම විතරයි.